ෆ්‍රොන්ට්ස් ඔයා කතාවට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්න. ඉතින් ඇත්තටම දැන් ඉඳලා මූණටම හසරලිගෙන් තමන්ගේ ආදරය ගැන ආදේශ් ඇහුවොත් එහෙම ආදේශ් මේකට කැමති වෙයිද නැද්ද? ඉතින් අපි අද ඒ ගැන තමයි ටිකක් කතා කරන්න බලාපොරොත්තුකුත් තියාගන්න. ඉතින් වීඩියෝ එකට යන්න කලින් සිහිපත් කළ යුතුයි මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට ඔයා කැමැත්තක් වගේම උනන්දුවකුත් තියාගෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන් අනිවාර්යෙන්ම share කරන්නත් අමතක කරන්නට එපා කියන ඒ අපූර්ව කතාව ගැන තමයි මම මේ වෙලාවේ ඔයත් එක්ක එකතු වෙලා කතා කරන්නට සූදානම් වෙලා ඉන්නම ඕනයි කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහා අපි හැමෝම මේ වෙලාවේ මතක් කරන්න chance එකකුත් තියාගෙන ඉන්නේ කියන කතාව ගැන තමයි අද අපි මේ වෙලාවේ ඔයත් එක්ක කතා කරන්න සූදානම් වෙන්නේ. රොන්සෝයා වගේ කතාවක හසරලගේ චරිතය හැසිරෙන විදිහ අනුව ආදේශ එක පාටම තමන්ගේ ආදරය ප්‍රකාශ කළොත් ඇය එක්ක එසනින් පිළිගනී කියලා අපිට විශ්වාස කරන්න අමාරුයි. ඇය මුලින්ම අකමැති වෙන්න හෝ මඟ හරින්න හේතු කීපයක් තියෙනවා. අපේක්ෂා කළ නොකළ මොහොතක්. හසරලි ආදේශ දැක්කේ හොඳ යාළුවෙක් හෝ සහෝදරයෙක් වගේ සමීප කෙනෙක් විදිහට නම් මේ ප්‍රකාශය අයට ලොකු කම්පනයක් වෙන්න පුළුවන්. ඒ වගේම විශ්වාසය පිළිබඳ ප්‍රශ්නය. Taman මෙතෙක් කල ළඟින් හිටපු කෙනා හිතේ එහෙම දෙයක් හංගගෙන හිටියා නේද කියලා හිතලා අය ටිකක් අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. ඔවුන්ගේ පවුල් අතර තියෙන සම්බන්ධය හෝ වෙනත් සමාජීය ප්‍රශ්න නිසා අය තමන්ගේ හිත පාලනය කරගෙන ඉන්න උත්සාහ කරයි. විශේෂයෙන්ම තමන්ගේ මල්ලි ගැන හිතද්දී තමන්ට එවැනි ආදරයක් මේ වෙලාවේ හිතන්න බැරි ගැන මේ වෙලාවේ හේතුවක් විදිහට දක්වාවි කියන කතාව ගැන තමයි අපි මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරන්නට තවදුරටත් අවස්ථාවක් හදාගෙන ඉන්නේ කියන කතාව ගැන මම මේ මොහොතේදී ඔයාට මතක් කරන්නට සූදානම් වෙනවම තමයි. ඉතින් හසරැලි මුලින්ම අකමැති වුණාම ආදේශ් තවත් අසරණ වෙනවා. හැබැයි මේ අකමැත්ත නිසාම තමයි ආදේශ් ඇත්තටම Tamanට කොච්චර වටිනවද කියලා හසරැල්ට තේරෙන්න පටන් ගත්තේ. ආදේශ ආදරය ප්‍රකාශ කරලා හසරැලිගෙන් අහිතකර ප්‍රතිචාරයක් ලැබුණාම ඔහු ඇයගෙන් ඈත් වෙන්න උත්සාහ කරන්න පුළුවන්. ඒ ඈත් වීම තමයි හසරැලිගේ හිතේ ආදේශ් ගැන ඇති ආදරය ඇති වෙන්න පටන්ගෙන බලපාම ප්‍රධාන විදියටම දැනෙන්නේ කියන කතාව ගැන තමයි අද අපි මතක් කරන්න සූදානම් වෙන්නේ. ඉතින් කොහොම හරි ඔයා හිතන්නේ හසරැලි ආදේශට අකමැති වුණාම ආදේශ දිගටම ඇය පස්සේ එයිද නැත්නම් ඔහු නිහඬවම ඈත් වෙයිද? ඉතින් මට නම් හිතෙනවා ආදේශ් දිගින් දිගටම ඇය පස්සෙන් ඒවි. ගොඩාක් වෙලාවට රෝමාට තමන්ගේ හිතේ තියෙන ආදරය ගැන ප්‍රකාශ කරලා තමන් ගැන කුමක් හෝ දෙයක් හිතන්න කියන කතාව ගැන මෙතනදී කතා කරයි කියන ඒ කාරණාව ගැන තමයි අපි අනිවාර්යෙන්ම කතා කරන්න සූදානමක් ඇති කරගෙන ඉන්න ඕනේ කියන කතාව ගැන තමයි අද අපි වීඩියෝ එක හරහා ඔයාලට මතක් කරන්නට සූදානම් වෙන්නේ.